අදත් අපි ඇවිල්ලා ඉන්න ඕන ලස්සන මල්ටි කලර් සාරි සෙට් එකක් අරගෙන. ඉතින් අලුත් අවුරුද්දේ සුබ අලුත් අවුරුද්දක් කියලා නම් මම ඔයගලන්ට කිව්වා. සාරිස් ගෙනාවේ නෑ නේද? දැන් ඔන්න අලුත් අවුරුද්දේ ඔයගලන්ට සාරි සෙට් එකක් ගෙනවා. අපේ ටීචර්ස්ලාට ඊයේ මං හිතන්නේ ඉස්කෝලේ පටන් ගත්ත ගොඩක් ඉස්කෝල. ඉතින් ටීචර්ස්ලාට තෝරගන්න පුළුවන් වෙන්න. දැන් සමහර අයට සිංහල අවුරුද්ද වෙලාවේ නිමාඩුව පොඩ්ඩයි තිබුණේ. සමහර අයට ඉතින් Tamanට ඇඳුමක් ගත්තේ නෑ ගොඩක් අය ඇත්තටම. ඒ මොකද දැන් චාරිත්‍රාක් තියනවානේ අපි තෑගි දෙන්න ඕනේ එහෙම. ඉතින් ඒක නිසා තෑගි තමයි ගොඩක් අය ගත්තේ. දැන් මේ තමයි ඕගොල්ලන්ට සාරි එකක් ගන්න වෙලාව. ඒ කියන්නේ දැන් තමන් වෙනුවෙන් තමන්ගේ මුදල් වියදම් කරන වෙලාව. මොකද ගිය මාස දෙකම වගේ ගොඩක් අය කරේ අනුන් වෙනුවෙන් තමයි. අනුන් නෙමෙයි ඇත්තටම තමන්ගේ අය වෙනුවෙන් තමයි තමන්ගේ මුදල් වියදම් කරේ. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ දැන් ලස්සන සාරි සෙට් එකක් අපි මේ දවස් ටිකේ ඕගලන්ට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඇත්තටම අපිට ඕගලන්ව මග ඇරුණා. මග ඇරුණා කියන්නේ මේ වීඩියෝස් කරන්න බැරි වෙන තරමටම අපිත් ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. ඒක නිසායි දැන් අපි මේ සාරි එකේ අපේ ප්ලීට්ස් වලට තියෙන ඩොට් ලයින්ස් ඊට පස්සේ අපේ ජැකට් පීස් එකට තියෙන ෆුල් ඩොට් ඩිසයින් එක මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන মাল্টি කලර් සාරි එකක් ඒක. ඊළඟට තියෙන්නේ ඔයගලන්ට කැන්ඩියන් එකට ඕන නම් කැන්ඩියන් එකට ඉන්දියන් ඕන නම් ඉන්දියන් විදිහට එහෙම ගන්න පුළුවන් විදිහට තියෙන බෝඩර් එකක් තියෙන හෙඩ් පීස් එකක් තියෙන සාරි එකක්. අපි කැන්ඩියන් ආවොත් මෙන්න මේ විදිහට හෙඩ් පීස් එකට මෙන්න මේ විදිහට එන්නේ ඒ ඩිසයින් එක. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ හැම සාරි එකක්ම ඒ කියන්නේ අපේ සේසතපතිකයත් එක්කලා සම්බන්ධ වෙලා ඉන්න හැමෝම දන්නවා මේ හැම සාරි එකක්ම යාර 7ම තියෙනවා. යාර 7ම තියෙන ඒ කියන්නේ මීටර් 6මාරම තියෙන සාරිස් තමයි මේ හැම එකක්ම. ඉතින් මේ සාරි එකේ අපේ ප්ලීට්ස් වලට ඇවිල්ලා ඩොට් බබල්ස් ඩිසයින් එක සමහර ඒවා අපි දැන් ඩිසයින්ස් ඇතුළට මම දිගෑරියාමනේ දාන්නේ. ඒ මොකද දිගෑරියට පස්සේ තමයි ඇතුළේ තියෙන ඩිසයින් එක පේන්නේ. එතකන් තියෙන අර මම ඔයගලන්ට පේන්න ගන්නවා වගේ නමලන්නේ තියෙන්නේ. ඒක නිසා දැන් මේ සාරි එක අපිට මෙන්න මේ විදිහට අපේ හෙඩ් පීස් එක මෙන්න මේ විදිහට තියෙන අපි සාරි එකට ඇඳොත් හැබැයි මම ඉස්සෙල්ලා අපේ වගේ කැන්ඩියන් එකට ඇඳොත් තමයි අර විදිහට අර අල්ලුව ලස්සනට එන්නේ. මේ සාරි එකේ අපේ ජැකට් පීස් එකට මෙන්න මේ වගේ බ්‍රෂ් එකෙන් ලයින් කරපු ඩිසයින් එකක්. ඉතින් මේ හැම සාරි එකක්ම 5950ක් වගේ මුදලකට තමයි දෙන්නේ. ඒ වගේම ඊළඟට තියෙන සාරි එකේ තියෙන අර දැන් තිබුණ ඩිසයින්ස් දෙකටම වැඩිය වෙනස් ඩිසයින් එකක්. එක එක විදිහේ ඩිසයින්ස් තියෙනවා එක එක්කෙනාගේ කැමැත්ත අනුව තෝරලා ගන්න. මෙතන මේක ටිකක් බ්ලූ ටච් එකක් තියෙනවා නේද? ටිකක් නෙමෙයි ටිකක් වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ බ්ලූ කලර් එක ආස කෙනෙක්ට ගන්න පුළුවන් වෙන විදිහට ඒ සාරි එකේ ටිකක් නිල් පාටක් තියෙනවා. මේ හැම සාරි එකක්ම අපි මේ පාර දැන් නිව් ඉයර් කලර් එකත් රෙඩ් වෙච්ච හින්දා එහෙම හින්දා අර මේන් කලර්ස් කියලා වෙනම කරේ නැහැ. මේ මොනවාද මේ හැම සාරි එකකටම වගේ කරේ අපි মাল্টি කලර්මයි. එතකොට මේක ඕන කෙනෙක්ට ඕන පැත්තකට අරගෙන දැන් සමහර අය හිටිය අපේ මේ සාරිස් අරගෙන මේ ගවුම් මහපු අයත් හිටියානේ. ඒක නිසා තමයි අපිට මේ විදිහට මේ එතකොට පොඩි රෙඩ් ටච් එකකුත් තියෙන සමහර අය කැමතිත් නෑනේ රතුම වැඩි වෙනවට. මොකද මේ පාර තිබුණ නිව් ඉයර් කලර් එක රෙඩ්. ඒක නිසා ඒ රක්ත වර්ණ නිසා ඒ විදිහට තමයි අපි ප්ලෑන් කරලා කරේ. මේ සාරි එකේ ඩොට් ඩිසයින් එක තමයි අපේ ජැකට් එකට තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මම බලාගෙන හිටියා මොකද්ද ඊළඟට තියෙන ඩිසයින් එක කියලා බ්‍රෂ් ඩිසයින් එකකින් තියෙන්නේ. සමහර අය ඉන්නවා අපේ අතරේ මල් කොළ වැල් ඒවට කැමති නැති අය. ඔන්න ඒගොල්ලන්ට තමයි මේ ඩිසයින් එක මේ නිකන් මලක් වගේ තමයි කරලා තියෙන්නේ. ඉතින් අපි හෙඩ් පීස් එකට ගන්නවා නම් මේක මෙන්න මේ විදිහට එන විදිහට ගන්න පුළුවන්. ඒ වගේම අපි සාරි එකක් විදිහට අඳිනකොට මෙහෙමයි එන්නේ. ඉතින් ඕගොල්ලන්ට මම හැමදාම මගේ වීඩියෝ එකකදී ඕගොල්ලන්ට කියන දේවල් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඇත්තටම මේ කර්මාන්තයට පිටින් එල්ල වෙන බලපෑම් ගැන එහෙම තමයි කියන්නේ. මොකද දැන් මේක රටේ ජාතික කර්මාන්තයක්. ඒ කියන්නේ හස්ත කර්මාන්තයක්. ඒ කියන්නේ දැන් මේක පවතින මොකක් හින්දාද කියනකො පවතින නම් අපිටත් ලාභයක් ලැබිලා හොඳ සේල් එකක් වෙලා එහෙම වෙන්න ඕනේ. හැබැයි හැමෝ ගැනම හිතනකොට දැන් අපි ගැන හිතන්න නෙමෙයි දැන් ආනේ මේ බතික් කරන එක්කෙනා ගැනයි අපි හිතන්න ඕනේ කියලා කවුරුත් හිතන්නේ නැහනේ. Taman ගැන තමයි ඉස්සල්ලාම හිතන්නේ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඇත්තටම ඒක තමයි වෙන්නේ. ඉතින් එතකොට ඔයාලා හිතන්න දැන් අපි බතික් සාරි එකක් කරන්න යාර 7ක්. ඒ කියන්නේ මීටර් 6මාරක් අපිට යනවා. ඒ වගේම සරොන් එකක් කරන්න අපිට යනවා 2 මීටර්ස්. ඒ කියන්නේ මීටර් 2ක්.
සමහර සරණ අපේ තියෙනවා මීටර් 2ටත් වැඩියෙන්, ඒ කියන්නේ අඟල් 4ක් විතර වැඩියෙන් අරගෙන කරපු සරණුත් තියෙනවා. එතකොට අපිට සමහරලාට මේ මීටර් 2 ගන්නම සරමක යනවා රුපියල් 1000කට කිට්ටු වෙන්න වගේ ගාණක් රෙද්දට විතරයි. හැබැයි ඩිසයින් කරලා ඊට වලින් ඩිසයින් කරලා එහෙම කරලා එනකොට මේ සාඩි එකේ මේ ලස්සන හෙඩ් පීස් එක තියෙන්නේ. ඉතින් ඒ විදිහට එනකොට ඒකේ ගාණ ඇත්තටම රුපියල් 2500 3500 වගේ ගාණක් අපිට යනවා. මොකද සේවකයන්ට පඩි ගෙවන්න ඕනේ, ඩයි වලට වියදම් කරන්න ඕනේ. මෙහෙම ටක් ගාලා ඉන්ක් එකක් අරගෙන print කරනවා වගේ වැඩක් නෙමෙයි කියලා මම හැමදාම කියනවා. ඉතින් ඒ අතරේ දැන් ඔය ඉන්දියන් print එක කරන්න පුරුදු වෙලා, ඉන්දියන් print එක විකුණන්න පුරුදු වෙලා, ඒක රටේ සාමාන්‍ය ව්‍යාපාරයක් විදිහට පත් කරලා මේ බතික් කර්මාන්තය කවුරු හරි කෙනෙක් මුල් වෙලා හරි එක්ක කීප දෙනෙක් මුල් වෙලා හරි ඇත්තටම ලොකු අවදානම් තැනකට ගෙනල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් අර ඒ වගේ අර බාල දෙයකට මොනවාද ඒ කියන්නේ බාල දෙයකට මේ උරුවෙන් නැති පිරිසකුත් ඉන්නවනේ ලෝකේ. ඒගොල්ලෝ නිසා මේ ව්‍යාපාරය රැකිලා තිබුණට ගොඩාක් අය යන්නේ අනේ එක දවසටනේ තෑගි දෙන්නනේ අඩු එකක් කමක් නැහැ කියලා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ ව්‍යාපාරය කියන්නේ ඔයාලා මේ බතික් ගන්න අය දන්නවා වොෂින් මැෂින් දාලා හොදන්න පුළුවන්. ඒතර ඩ්‍රයර් එකේ දැම්මම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳට ඩ්‍රයර් වෙලා එහෙම ආවහම ලස්සන දැන් මේ සමහරලාට මේ දකින්නට වැඩිය ෆිනිෂිං ලුක් එකක් දැන් තියනවටත් වැඩිය ලස්සනක් එනවා මිසක් ෆේඩ් වෙන්නේ නැහැ කවදාවත් බතික් එකක්. ඉතින් ඒ වගේ දේශීය කර්මාන්තයක්, හස්ත කර්මාන්තයක් දැන් මේ අවුරුද්ද වෙනකොට තවත් ටිකක් මේ අර නැති වෙන පැත්තට තමයි වැඩේ වෙලා තියෙන්නේ. ඇත්තටම මට මේ මම දන්න කෙනෙක් කිව්වා ඔයාලත් දැන් ඔය බතික් එකට හැප්පෙන වෙලා ඔන්නෝම print මොනවා හරි ගෙනල්ලා විකුණන්නකෝ සල්ලිනේ කියලා කිව්වා. දැන් මේ සාරි එක මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මම දැන් සාරිය ගැන අතර විස්තර කරන්න කලින් මේ ගැන කියන්න හේතුව තමයි එක පැත්තකින් සමහර අය බතික්ද මේක print එකක්ද කියලා දන්නේ නැති එක. බතික්ම කියලා හිතනවා. නමුත් සමහර අය දන්නවා මේක ගාන මේ අඩු නිසා ගන්න අයත් ඉන්නවා. ඉතින් ඒක නිසා මම මේ දෙක කියන්න හේතුව ඉතින් ඕගොල්ලෝ මේ සාරි එකක් හරි බතික් සරෝන් එකක් හරි ඒ කියන්නේ හරියටම ශ්‍රී ලංකන් හස්ත කර්මාන්තයක් විදිහට කරන මේ දෙයක් ගන්න එකෙන් ඕගොල්ලෝ මේ රටේ ව්‍යාපාරිකයෙක් මේ රටේ දෙයක් රැක්ක වෙනවා. හැබැයි ඉතින් අපිට කියන්න බෑ කෙනෙක්ගේ ව්‍යාපාරයකට අපිට අකුල් හෙලන්න බෑ. නමුත් රවට්ටලා ඒක මේක බතික් එකක් කියලා දෙන එක හොඳ දෙයක් නෙමෙයි. මොකද සමහර වෙලාවට ඇත්තටම රෙදි එහෙම දැන් අර සමහර ගත්ත අය තෑගි එකපාරක් මට හොඳට මතකයි මම කිරිබත්ගල ෂොප් එකක් කළා. එතකොට එක ආන්ටි කෙනෙක් ඇවිල්ලා කියනවා මේ දුව මගේ බතික් සාමාන් එකක් තියෙනවා මේ මට මාරු කරලා දෙන්නකො කිව්වා. ඊට පස්සේ මම දෙන්නකො කියලා දැන් ගන්නකොට ඉන්දියන් එකක්. ඉන්දියන් print එකක් ඒ කාලෙම ඒ කියන්නේ 2015 16 වගේ. ඊට පස්සේ මම කිව්වා මේ අනේ මේක මාරු කරන්න බෑ මේක අපේ එකකුත් නෙමෙයි මේක අනික මේ පොලිස්ටර් හින්දා තමයි ගෙනාවේ. එයාගේ හිතේ දැන් අපි මාරු කරලා දෙයි කියලා යාට. ඉතින් ඒක අඳින්න බෑ මේ වගේ සරෝන් හස්බන්ඩ්ට. ඒකයි මං හිතුවා ඕගොල්ලෝ මේව අරගෙන ඕගොල්ලන්ගේ එකක් මාරු කරගන්නකම් මම කිව්වා අපි මේව ගන්න නැහැ. ආන්ටි රෝන අපේ පියෝ කොටන් ඒ කියන්නේ 100% කොටන් එක තියෙන්නේ. ඒකෙන් ගන්න කියලා අනේ අනිත් ඒ මිනිස්සේ පාර ඒ අංකල්ට අපෙන් සරෝන් එකක් අරගෙන ගියා. ඉතින් ඒ වගේ දැන් ටැග්ගක් උනක් දෙනකොට මිනිස්සෙක්ට පරිහරණය කරන්න පුළුවන් දෙයක් දෙන එකනේ වටින්නේ නේද? දැන් ඒක ගෙනියලා දැන් ඔන්න මේ නැන්දත් මේ ගෙනියන්නේ තමන්ගේ නෑදෑයන්ටනේ. මාමට බාප්පට කෙක්කෝ නෑදෑ වෙන මස්සිනාලට මල්ලිලට එහෙමනේ දෙන්නේ. ඒ දෙන මිනිස්සයත් ඒ සරොන් එක හරි ඒ සාරි එක ලුංගි එක එයාලා ආසාවෙන් හොද අවුරුදු ගානක් අඳින්න පුළුවන් වෙන විදිහේ හොඳ දෙයක් දුන්නොත් මං හිතනවා ඒක තමන් මේ අවුරුද්දකදී තෑගි දෙනකොට කරන ලොකු දෙයක් කියලා. ඇත්තටම මම මේ මගේ මේ වීඩියෝස් බලන කෙනෙක් මේකට දාන කමෙන්ට් එකක් මම ඇත්තටම හොඳට බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේකට කියන්නේ මම ඒකනේ කිව්වේ කෙනෙක්ට පුළුවන් තමන්ගේ වත්කම අනුව අර වගේ දෙයක් අරන් දෙන්න. නමුත් පවතින දෙයක් හොඳ දෙයක් දෙන එකේ තියෙන ලොකු වෙනසක්. ඒක නිසා ඕගොල්ලෝ නොදැනුවත්කමින් හරි ඒ වගේ පොලියස්ටර් දේවල් ඒ වගේ අර මේ ඉන්දියන් print එක නම් ගන්නේ බතික් කියලා ඇත්තටම මේවට රැවටෙන්න එපා. මේකෙන් වෙන්නේ අපේ දේශීය කර්මාන්තයක් තමයි මේ අපිට නැති වෙලා යන්න හදන්නේ. ඉතින් මේ අවුරුද්දේ අපිට ටිකක් ඒක වැඩිපුරම තේරුණා. මොකද අපි මේ ෆොටෝ එකක් වුණත් Facebook එකේ දකින්නකොට 10 දෙනෙක් හිටියොත් එක්කෙනෙක් තමයි අපිට ටිකක් දැක්කහම තේරෙනවානේ. එක්කෙනෙක් වගේ තමයි රියල් බතික් එකක් ඇඳගෙන හිටියේ. අනිත් ඔක්කොම වගේ ඇඳගෙන හිටියේ
printed batik Indian batik ඒවා. ඉතින් අද මේ වීඩියෝ එකේ මම සාරිස් ගැන විස්තර කළාට වැඩි ඔයගලන්ට වෙන වෙන දේවලුත් විස්තර කළා තමයි. ඔයගොල්ලෝ ආසම කරන සාරි එක ඉක්මනට ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් එවලා ඔයගලන් කරගන්න. ස්තුතියි.